කොළඹ සරසවි බිම තෙමෙන්න පටන් ගන්නවා. ඒ වැස්සෙන් නෙවෙයි. හදවතේ තියෙන කඳුළු අහසින් ඒ කඳුළු බිම පතිත වෙනකොට මට මගේ ජීවිතය මතක් වුණා. හරි අපූර්ව පෙම්වතුන් යුවලක් කොළඹ සරසවි බිමේදී හමුණ ගැහෙනවා. ඔහු ලේඛකයෙක්, කවියෙක්. කවියෙකුට පුළුවන් ජීවිතය ඉතාමත් සූක්ෂමව විවරණය කරන්න. අපූර්වට හුවා දක්වන්න. සුන්දරව විඳගන්න. ඒ තරම් කවියා සංවේදී. ඉතින් දවසක් මේ කවියා පුරුදු ආකාරයට තමන් වයසට ගියාම කොළඹ සරසවියට ඇවිදින්න යනවා. මේ කවියා ගිහින් මිට කලින් ඉඳගෙන හිටපු බංකුව මතම ඔහු වාඩි වෙනවා. වාඩි වෙලා ඔවුන්ගේ පරණ කවිසිතුවිලි දෙස මතකය යොමු කරනවා. එදා ඔවුන් ළඟට වෙලා අත්වැල් පටලාගෙන ජීවිතය පුරවන්නේ කොහොමද? ජීවිතය ලස්සන කරන්නේ කොහොමද? ජීවිතය පාට කරන්නේ කොහොමද? සෞන්දර්යාත්මක හීන දැක්කා. එහෙම හීන කොයිතරම් සැබෑ වෙනවද? පරණ කවියක් ඔහු අහුලනවා පුරුදු බංකුව ළඟම තිබිලා. ඒ බංකුව තුල නැත්තම් බංකුව මතට වෙච්ච පෙම්වතුන් කී දහහක් පෙම්සුව විඳලා ඇද්ද? ඒ වගේ මේ බංකුව මත ඉඳගත්තු පෙම්වතුන් කී දහහක් අද විවාහ වෙලා ඇද්ද? ඒක මේ බංකුව මත ඉඳගත්තු කී දහහක් අද වෙන් වෙලා ඇද්ද? එකම සරසවි බිමක එකම බංකුවක් මත මිනිසුන්ගේ ජීවිත ලියවෙන ආකාරය කොයිතරම් අපූර්වද? අදත් පේනවා ඒ කවියාට සැඳෑ කල් පෙම්සුව විඳින කණ්ඩායම්. තමන්ගේ දේශන අවසානයෙන් පසුව ඇවිත් ඒ බංකුව මත ඉඳගෙන පෙම්සුව විඳිනවා. කොයිතරම් පෙම්සුව වින්දත් අපේ හදවත් කොයිතරම් ඇද වැටලා තියෙනවද? හරියට රුදුරු වෙච්ච සුළඟින් හමාගිය වියලි ගහකොළ බිම වැටලා තියෙනවා වගේම හදවත් ඇද වැටිලා. මේ කවියාගේ පෙම්වතිය වගේම දැන් ඔහු ඉස්සරහා පේන පෙම්වතියත් හරිම කෝලයි. තොල්පෙති විහිදන්නේ නැතුවම තරහෙන් කාලය ගෙවී යද්දී තමන්ගේ පෙම්වතාට තුරුලෙලා ඉන්න තියෙන කාලය ඉක්මන් වෙද්දී නැත්තම් හිරු ගිලිලා හැඳෑ වෙලාව ගලාගෙන ඉද්දී අඳුරට සාප කරනවා. ඒ හේතුව තමයි තමන්ගේ පෙම්වතා ළඟ ඉන්න තියෙන ඉඩ අවකාශය අඩු වෙනකොට. එදා මේ කවියාගේ පෙම්වතියත් එහෙමයි. අඳුරට දොස් දිදී බලාගෙන හිටියා. ඒත් සරසවි බිමක අපිට හම්බ වෙන කාලය වසර 4ක්. විටක වික්ටරත්නායක මහත්මයා කියනවා සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාද. ඒ සිව් වසරේ නටමුන් තවමත් මේ කොළඹ සරසවි බිමේ ප්‍රේමය නටමුන් වෙලා හොයාගන්න පුළුවන්. ඒත් මේ කවියා ලියවූ කවිය, ඒ කවියේ අර්ථය, ඒ කවියේ ජීවිතයේදී මේ සිව් වසර අවසානයේ ගිලිහී යනවා. ඉතින් මේව තමයි ජීවිතය. ආදරණීය පෙම්වතුන් අද වගේම හෙටත් එනවා. හෙටත් ඇවිත් මේ බංකුව මතම වාඩි වෙනවා. ඒ වාඩි වෙන පෙම්වතුන් පෙම් කවි ලියන්න පටන් ගයි. පෙම් කවි දොඩවයි. ඒත් ඒ කවි සංගවාගෙන මාර්ගයන් දෙකක යන අය මගතට හම්බ වෙන්නත් පුළුවන්. ඒත් හම්බ වෙයිද කියන එක සැකයක්. ඒ නිසා කොයිතරම් ප්‍රේමණීය වුවත් පරණ කවියක් එහි ජීවිතයේ අරුත ගිලිහි නම් කඳුළු අහසින් පතිත වෙන වැහි කොයිතරම් වේදනාත්මකද? මෙම ගායනය සුනීර සුමංග විසින්. ඇත්තම සංගීතය සපයා තියෙන්නේ අසංක ධනංජය, ගීපද ලසන්ත ආරියරත්න විසින්.